ඉතින් අද අපි ටිකක් ගැඹුරින් බලමු මේ අර ඉලොන් මස්ක් එයා ට්‍රම්ප් පරිපාලනයෙන් හිටි හැටියේම වගේ අයින් වෙන කියන කාරණිය ගැන. අපේ අතේ තියෙනවා මස්ක් එක්සිට්ස් ට්‍රම්ප් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා. ඒ කියන්නේ ඒ සිද්ධිය ගැන ලියවුණු ලිපියක කොටස් ටිකක්. ඔව්. ඒකෙන් බලමු මේ මූලාශ්‍රයෙන් මොනවද අපිට හොයාගන්න පුළුවන් කියලා. විශේෂයෙන් මෙයාගේ භූමිකාව මොකක්ද? එයා කරපු දේවල් අර ඩොජ් කියලා එකකුත් තිබුණා නේද? ඔව් ඒක ගැනත් තියෙනවා. ඒ වගේම මේ අයින්වීමේ හදිසිය ඒ වටා තියෙන කාරණා ටිකක් තේරුම් ගන්නයි මේ උත්සාහය. හරි. ඉතින් මූලාශ්‍රයේ කියන විදිහට නම් මස්ක් හිටියේ විශේෂ රාජ්‍ය සේවයක් කියන තැන. විශේෂ රාජ්‍ය සේවයක් ඒ කියන්නේ අර ස්ථිරපත් වීමක් නෙවෙයි, తాවකාලික වැඩකට ආපු කෙනෙක් වගේ. හරි, తాවකාලිකව. ඔව්. එයාගේ ප්‍රධානම වැඩේ වෙලා තියෙන්නේ මේ ඇමරිකානු රජයේ වියදම් අඩු කරන එකයි, කාර්යක්ෂමතාව වැඩි කරන එකයි. ඒකට ලොකු වැඩපිළිවෙලක් මෙහෙवला තියෙනවා. ඒ කියන්නේ නිකන් උපදේශක වගේ තනතුරක්තර සම්පූර්ණ බලතල තියෙන ඇමති කෙනෙක් වගේ නෙවෙයි එතකොට. ඒ වගේ තමයි පේන්න මූලාශ්‍රය කියනවා ඒක తాවකාලික දෙයක් කියලා. හැබැයි ඉතින් එයා කරපු වැඩේ පොඩි එකක් නෙවෙයි. මේ ෆෙඩරල් රැකියා දහස් ගාණක්ලු මේ වැඩේ යටපේ අහෝසි වෙලා තියෙන්නේ. දහස් ගාණක්. ඔව්. ඒ වගේම එයා මේකට නමකුත් දාලා තියෙනවා. අර කිව්වා වගේ ඩෝජ් කියලා. ඩෝජ්. Department of Government Efficiency. රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව. හරියටම. එයා මේකට අවස්ථාව දුන්න එක ගැන X එකේ, ඒ කියන්නේ Twitter එකේ ට්‍රම්ප්ට ස්තුති කරලා තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ කෙටි කාලයක් ඇතුළත වුණත් සැලකිය යුතු බලපෑමක් කරලා තියෙනවා එලම්. ඔහු වගේ. හැබැයි ඉතින් මේ අයින් වෙන්න විදිහ තමයි ටිකක් අමුතුයි වගේ දැනෙන්නේ. ඒක තමයි. මූලාශ්‍රය කියන විදිහට ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිමය වැඩසටහනක ඊටාම වැදගත් කොටසක් මස්ක් ප්‍රසිද්ධිය විවේචනය කරනවා. ඔව්. ඊට පස්සේ හරියටම පැය 24ක් යන්නත් කලින් තමයි මේ ඉල්ලා අස්වීම වෙන්නේ. ඒක අහම්බයක් වෙන්න නම් ටිකක් අමාරුයි නේද? අනිවාර්යයෙන්ම. ඒක තමයි මෙතන තියෙන කුතුහලය දනවනම කාරණය. මූලාශ්‍රය සම්බන්ධයෙන් බොහෝම පැහැදිලිව ගොඩනගනවා. මේ විවේචනය කරපු ප්‍රතිපත්තිය හරියටම මොකක්ද කියන නම් විස්තර නැහැ මූලාශ්‍රය. හැබැයි ඒක ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට කොච්චර වැදගත්ද කේන්ද්‍රීයද කියන එකෙන් මේ මතභේදයේ බරපතලකම තේරෙනවා වගේ. ඔව්. අනික BBC එකට ලැබුණු තොරතුරු ගැන සඳහනක් තියෙනවා. ඒ මොකද්ද? ඒ කියන්නේ ධවල මන්දිරේ ඒ වෙද්දිත් ඒ කියන්නේ බදාද රෑ ඉඳලම මස්ක්ව ඔෆ් බෝඩ් කරන්න පටන් අරන් කියලා. ඔෆ් බෝඩ්. ඒ කියන්නේ අයින් කිරීමේ ක්‍රියාවලිය. ඔව්, නිල වශයෙන් එයාගේ සේවය අවසන් කිරීමේ වැඩේ පටන් අරන්ලු. ඉතින් ඒක ක්ෂණික ප්‍රතිචාරයක් වගේ නේද? හරියටම. ඒ කියන්නේ අර විවේචනය ආපු ගමන් ක්‍රියාත්මක වෙලා වගේ. වෙන්නේ නැති. එතකොට මේ ඔක්කොගේම අපිට පේන්නේ මොකක් වගේ දෙයක්ද? මේ ටෙක් ලෝකයේ ඉන්න දැවැන්තෙක් එයාගේ අර කාර්යක්ෂමතා දැක්ම අරගෙන රජයට එනෝ යම් යම් වෙනස්කම් කරනවා. ඒත් අන්තිමට දේශපාලන ප්‍රතිපත්තියක ගැටෙනකොට ඒ ගමන එතනින් ඉවර වෙනවා වගේ. හරියටම ඒක තමයි. මෙතනදී ඇත්තටම බලන්න ඕන කාරණේ තමයි ඒ ගැටුමේ ස්වභාවය. ඒ කියන්නේ එක පැත්තකින් තියෙන අර වේගවත් තීරණ ඉක්මනක ගන්න සිලිකන් වැලි මානසිකත්වය වගේ එකක්. ඔව්. අනික් පැත්තෙන් රජයේ යාන්ත්‍රණය, ඒකේ තියෙන ප්‍රතිපත්ති, බලතුලනයන්, අර සාපේක්ෂව ටිකක් මන්දගාමී ක්‍රියාවලිය. හරි. ඉතින් මේ දෙක අතරේ අනිවාර්යයෙන්ම වෙන ඝර්ෂණය තමයි මේ සිදුවීමෙන් උඩට එන්නේ. විශේෂම ප්‍රතිපත්තිමය එකඟතාවල වැදගත්කම පේනවා. ඒක නම් ඇත්ත. ඒ කියන්නේ ව්‍යාපාරික ලෝකෙන් දේශපාලනයට එනකොට මේක හොඳ පාඩමක් වගේ නේද? Tamanගේ අදහස් කොච්චර හොඳයි කිව්වත් අර දේශපාලන යථාර්ථයත් එක්ක ගලප ගන්න බැරි නම් වැඩේ හරියන්නේ නැහැ වගේ. මේක එක පැත්තක්. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තොත් මෙහෙම බාහිර විශේෂඥයෝ ගේනකේ තියෙන අභියෝගයක් පේනවා. කොහොමද ඒ? ඒ කියන්නේ එයාලගේ දැනුම ප්‍රයෝජනවත් වෙන්න පුරුවන්. හැබැයි ඉතින් පවතින ක්‍රමයට එයාලව අනුගත කරගන්න එක, එහෙම නැත්නම් එයාලට අවශ්‍ය නිදහස දෙන එක, අන්නේ සමතුලිතතාවයේ තියාගන්න එක ලේසි නෑ. මේකෙන් ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. හරි. අවසාන වශයෙන් අපි ටිකක් හිතන්න දෙයක් ඉතුරු කරනව නම් මෙහෙමයි, රජයේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා, වියදම් අඩු කරනවා කියන අරමුණු හොඳයිනේ. ඔව්, ඒක වරදක් නෑ. ඩෝජ් වගේ මුලපිරිමුතයකට ගත්ත පියවර. හැබැයි මෙහෙම කාර්යක්ෂමතා වැඩසටහන් ඒවේ නායකත්වයේ දැන් කවුරු ගත්තත් කමක් නෑ. දිගකාලීනව බැලුවොත් රාජ්‍ය සේවාවන් වල ගුණාත්මක භාවයට අර සමස්ත පාලන තන්ත්‍රයටම මොන වගේ බලපෑමක් වෙයිද?
ඒක හිතන්න ඕනේ දෙයක් තමයි. මේක දැන් මූලාශ්‍රයෙන් කෙලින්ම කියන දෙයක් නෙවෙයි. හැබැයි ඒ කාරණා මත පදනම් වෙලා තවදුරටත් හිතන්න පොඩි පෙළඹවීමක් විතරයි.